ආසාවෙන් එනකම් බලන් හිටපු බෑග් එකක් තමයි මේක. කස්ටමයිස් කරලා හදාගත්තු මෙන්න මේ පෙන්ඩන්ට් එකත් එක්ක තියෙන නෙක්ලස් එක. මේක ඩ්‍රෙස් කරාමත් හරිම ලස්සනයි. මට රුපියල් 1400ක් විතරයි. ෆැබ්‍රික් එකත් හරිම කම්ෆර්ටබල්. ලයිට් වේට් සොෆ්ට් බෑග් එකක් තමයි මේ. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ මම තෙමු එකෙන් දාපු 6 වෙනි order එක. ඒ විතරක් නෙමෙයි මේ order එක තමයි මම තෙමු එකෙන් දාපු ලොකුම cost එකක් ගිය order එක. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි බලමු මොනවද මම මගේ order එක මට ලැබුණේ. මෙන්න මේ වගේ parcels 3ක් විදිහට තමයි. මුලින්ම තියෙනවා handbag එකක්. මේ බෑග් එක හොඳ හයියයි. ඒක අතට ගත්තු ගමම දැනෙනවා. ඒ වගේම මම මේ බෑග් එකේ ගොඩක් ආස වුණේ මේකේ ස්ට්‍රැප් එකේ තියෙන ඩිසයින් එකට. බලන්නකෝ මේ පැටර්න් එක හරිම ලස්සනයි. ඒ වගේම අපිට මේක ඕනි සයිස් එකට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. බෑග් එක ඇතුලේ අපිට කීටක් එකකුත් තියෙනවා මේ වගේ. ඒකත් අපිට හැන්ග් කරගත්තාම මේ බෑග් එකේ හරිම ලස්සන ලුක් එකක් එනවා. ඒ විතරක් නෙමෙයි හොඳ ස්පේස් එකක් තියෙනවා. බඩු ගොඩක් අපිට මේකේ දාගෙන යන්නත් පුළුවන්. මේ බෑග් එක උනේ මට රුපියල් 1400ක් විතරයි. ඒ ගානත් එක බැලුවම මාරම වටිනවා. ඊළඟට මං ගත්තා මෙන්න මේ බොටල් එක. ඒක හරිම ලස්සනයි. කියුට්ම කියුට් බෝට් එකක් ඒකේ print කරලා තියෙනවා pink color. මේ බොටල් එකට වතුර මිලිලීටර් 600ක් විතර අල්ලනවා. මට මතක විදිහට මේක රුපියල් 500 ගානක් තමයි උනේ. හරියටම ප්‍රයිස් එක මම ඔයාලට වීඩියෝ එකේදී දාන්නම්. බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මම ගොඩක් ආසාවෙන් හිටපු ෂේඩ්ස් දෙකක් තමයි. ඒකේ තියෙන පැටර්න් එකට තමයි මම ආසුනේ gold color. හරිම ස්ටයිලිෂ් ලුක් එකක් තමයි මේකේ තියෙන්නේ. මං හිතනවා මේකේ කලර් එක යන්නේ නැති වෙයි කියලා. ඒ වගේම මේක වෙයා කරාමත් හරිම ලස්සනයි. හැම ඕඩර් එකකම වගේ තියෙන දෙයක් තමයි මෙන්න මේ ලිප්ස්ටික්. මට නැතවම බැරි දෙයක් තමයි. ඉතින් මෙතන ලිප් පෙන්සිල් එකක් වගේම ලිප් ග්ලොස් එකකුත් තියෙනවා. හරිම ලස්සන නියුඩ් කලර් එකක් තමයි තියෙන්නේ. මේ දෙකටම මට උනේ රුපියල් 350ක් විතරයි. ඒ ගානත් එක්ක මේක ගොඩක් වටිනවා. ඊළඟට තියෙන චූටිම චූටි hair clips දෙකක්. මේක velvet material එකෙන් තමයි cover කරලා තියෙන්නේ. ඒකත් ඒ ගානට ඇත්තටම පාඩු නැහැ. මට මතක විදිහට මේකේ red color එකනොත් clips තිබ්බා. බලමු දෙවෙනි parcel එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ sweater එකක්. මෙන්න මේ වගේ long sleeve sweater එකක් තමයි මම order කරලා ගත්තේ. බලමු මේක ඩ්‍රෙස් කරාම කොයි වගේ ලුක් එකක්ද එන්නේ කියලා. මං ගත්තේ සයිස් එක නම් ස්මෝල්. හරිම ගානට තියෙනවා. මේ ෆැබ්‍රික් එකත් හරිම කම්ෆර්ටබල්. මං ගොඩක් ආසාවෙන් එනකම් බලන් හිටපු බෑග් එකක් තමයි මේක. මං ගාව ඇත්තටම වයිට් කලර් බෑග් එකක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම මේක ඕඩර් කළේ. හොඳ ක්වොලිටි එකක් තියෙනවා මේ බෑග් එකේ. මට මතක විදිහට මේක රුපියල් 1500ට වඩා අඩු ගාණක් තමයි උනේ. මං හරියට ප්‍රයිස් එක දාන්නම් ඔයාලට. ඉතින් ඒ ප්‍රයිස් එකත් එක්ක නම් මේක මාරම worth. ඊළඟට තියෙනවා මෙන්න මේ rings දෙක. ඉතින් මෙතන ඩිසයින් දෙකකින් තමයි තියෙන්නේ. මේක නම් ටිකක් විතර මට ලොකුයි. එනකොට ඉතින් අවුලක් නැහැ. ඊළඟට මං ගත්තා මෙන්න මේ ෆේරි ලයිට්ස්. මේ වගේ ෆේරි ලයිට්ස් දෙකක් එනවා මේ පැක් එකට. ඒකත් හරිම ලස්සනයි. මේ තියෙන නෙක්ලස් එක heart shape එකක් තියෙන චූටි pendant එකක් එක තමයි තියෙන්නේ. මේක උනේ රුපියල් 180ක් විතරයි. අන්තිම පාර්සල් එකේ මුලින්ම තියෙන්නේ බෑග් එක.
බලමු ඒ බෑග් එක මොන වගේද කියලා. මෙන්න මේ වගේ කියුට්ම කියුට් ෂෝල්ඩර් බෑග් එකක් තමයි මං ඕඩර් කළේ. මේ බෑග් එකට ෂෝට් ස්ට්‍රැප් එකක් එනවා. ඒ වගේම මේකට මෙන්න මේ වගේ චේන් එකකුත් එනවා. ඒකත් අපිට මේ විදිහට බෑග් එකට දාගන්න පුළුවන්. හරිම ලයිට් වෙයිට් සොෆ්ට් බෑග් එකක් තමයි මේක. ඊළඟට මං ඕඩර් කරා මෙන්න මේ කීචේන් එක. බලන්නකෝ ඒක හරිම සිම්පල් කීචේන් එකක්. ෆොටෝ එකේ තිබ්බා වගේම ඒ විදිහටම මේක තියෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ මම ගොඩක් දවසක ඉඳන් ඕඩර් කරන්න ආසාවෙන් හිටපු ස්වීට් එකක්. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක රුපියල් 4750ක් විතර වෙනවා. මට මේක හම්බුනේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට රුපියල් 1850යි. ඉතින් හරිම ලස්සනයි මේක. බලන්නකො මේක ඇඳහමත් හරිම ලස්සනයි. මේකේ කලර්ස් ටික මාරම මැචින්. ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. මැටීරියල් එකත් හරිම කම්ෆර්ටබල්. ඊළඟට මම ඕඩර් කරා මෙන්න මේ නේල් ස්ටිකර්ස් ටික. මේකේ මේ ලස්සන සමනල්ලු ටික නිසා තමයි මම ඒක ඕඩර් කළේ. මේ ඕඩර් එකේ තියෙන ස්පෙෂල්ම අයිටම් එකක් තමයි මෙන්න මේක. කස්ටමයිස් කරලා හදාගත්තු මෙන්න මේ පෙන්ඩන්ට් එකත් එක්ක තියෙන නෙක්ලස් එක. මේක හරිම ලස්සනයි. මේ ඔයාලට පේනවා වගේම මේක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මම කලිනුත් මේ ෂොප් එකෙන්ම නේම් පෙන්ඩන්ට් එකක් කස්ටමයිස් කරලා හදාගත්තා. ඒ නිසා මම මේක බය නැතුව ඕඩර් කරා. ඔයාලටත් පුළුවන් ෆොන්ට් ස්ටයිල් 5කින් ගෝල්ඩ් හරි සිල්වර් හරි කලර් එකකින් මේ වගේ නෙක්ලස් එකක් හදාගන්න. අන්තිමට මම ඕඩර් කරේ මේ යුනික් පැටර්න් එකට තියෙන ටී-ෂර්ට් එක. බලන්නකෝ මේක ට්‍රාන්ස්පේරන්ට්. ඒ වගේම මේකේ මේ ලොන්ග් ස්ලීව් එකේ තියෙන ඩිසයින් එකට තමයි මම ගොඩක්ම කැමති වුණේ. කොහොමත් මම බ්ලැක් කලර් ඩ්‍රෙස් වලට මාරම ආසයි. මේක ඩ්‍රෙස් කරාමත් හරිම ලස්සනයි. ඔයාලටත් පුළුවන් තෙමු එකේ ඩිස්කවුන්ට් තියෙන කාලෙට මේ වගේ දේවල් ඕඩර් කරලා ගන්න. මේක රුපියල් 1000ටත් වඩා අඩු ගාණක් තමයි උනේ. මේ දේවල් ටික තමයි මම තෙමුෙන් ඕඩර් කරගත්තේ. මම මේ වීඩියෝ එක දිගටම බලුවට ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.